අනිවාර්යෙන් එන්නේ භාගාෆයක් කියලා දන්නවද? ඉංග්‍රීසි මුළු පේපර් එකම දැනගන්න ඕනේද? එහෙනම් මේ වීඩියෝ එක ඉවරට ගන්න බලන්න ඉන්න. හරි අපි වැඩි කතා නැතුව වෙන වීඩියෝ එකට යමු. මම වෙනුක දිල්ෂා. මම ගාරුමා කියනවා පුළුවන් හැබැයි අනුමාන කියන දේ තේරුම් ගන්න යන්න ඉංග්‍රීසි අනුමාන ලංකාවේ හරියටම හැම අවුරුද්දකම දුන්නේ මම විතරයි. මෙච්චර කාල දුන්නේ නැහැ. මොකද එක එක බුරුකාරයෝ වෙන්න හින්දා විශ්වාස කරලා යන්න මේ අනුමාන එකක්වත් ආවේ නැත්තම් මේ කියපු අනුමාන එකක්වත් ආවේ නැත්තම් මම ආයේ වීඩියෝ දාන්නේ නැහැ ජීවිතේ. Venuka Dilshan Anumana Raja. He's the Anumana King of Sri Lanka. Venuka Dilshan Anumana Raja. He's the Anumana King of Sri Lanka. Tomorrow's English paper's coming soon. His predictions are true like the moon. Venuka Dilshan Anumana Raja. He's the Anumana King of Sri Lanka. Thank you for that great music. Venuka Dilshan Anumana Raja. He's the Anumana King of Sri Lanka. ඔන්න පළවෙනි අනුමාන මන්දිර ඉවරයි. එන්නේ අනිවාර්යෙන්ම භාගාෆ එක. අනිවාර්යෙන්ම එන්නේ හෙට පේපර් එකේ භාගාෆ එක. තව පැය කිහිපෙකින් එන්නේ පේපර් එකේ ඔයගොල්ලෝ දැක්කි භාගාෆ එක තමයි එන්නේ. එසේ එකට තියෙන මාතෘකා අනුමාන මාතෘකාව මම දුන්නා. හැබැයි අපිට ඒක අනුමාන මාතෘකාවක් මුලින්ම කියන්න බෑ. සිංහල දෙක දැක්කනේ. හොඳයිද? හැබැයි මට කියන්න පුළුවන් මේ අනිවාර්යෙන්ම ඩයලොග් එකක් එනවා කියන එක. කන්වර්සේෂන් එකක්. එතකොට මේ පාර පේපර් එකේ ස්පීච් එකක් තියෙන්නත් පුළුවන්. ස්පීච් එකක් තියෙන්න පුළුවන්. මේක කට්ටියක් ඉස්සරහා කරන ස්පීච් එකක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. Venuka Dilshan Anumana Raja. announcement එකක් ලියන්න එන්නත් පුළුවන්. ඇවිල්ලා තියෙන නිසා. note එකක් ලියන්න එන්න පුළුවන්. notice එකක් ලියන්න බලන්න යන්න. lost notice එකක් ලියන්න බලන්න යන්න. announcement එකක්, note එකක්, lost notice එකක්, notice එකක්, event notice එකක් එන්න ඉඩ තියෙනවා. මේ පාර නැවතත් කියන්නේ 2026 2025 පේපර් එකේ මේ පාර එන්නේ භාගාෆ එකක්. ඒ වගේම හරි verb එක තෝරන්නත් මේ පාර අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. verb එකට ඉස්සරහ තියලා ඔයාට මේ verb එක දාන්න මේ පාර ප්‍රශ්නයක් එනවා. හදිසියෙවත් එහෙම ආවේ නැත්තම් vocabulary hard vocabulary දාලා ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්තම් word class එකට අදාළ ප්‍රශ්නයක් එනවා. ඊළඟට passive voice, active voice, passive voice section එකක් මේ පාර එන්න තියෙන ඉඩකඩ වැඩි. ඊට පස්සේ answer එක දීලා question එක අහන්නත්, question එක දීලා answer එක අහන්නත් එන්න ඉඩ තියෙනවා මේ පාර විභාගෙ. reported speech, indirect speech මේ අදාළ ප්‍රශ්නයක් මේ පාර වැඩියෙන් එන්න ඉඩකඩ මේ විභාගෙ තියෙනවා. ඒ වගේම letter එකක් එනවා අනිවාර්යෙන්ම. මේ letter එක ගොඩක් වෙලාවට formal හෝ informal letter එකක් තමයි මේ පාර එන්නේ. ඒකෙත් වැඩියෙන් ඉඩක් තියෙන්නේ informal letter එකක් එන්න. නමුත් formal letter එකක් එන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා letter එක බලන්න ගන්න. හැබැයි ඔයයි මොනවා බලන් ගියත් එන්නේ භාගාෆ එක. ඒ වගේම තමයි එසේ එකට අදාළව සහ රචනාවට මේ ඡේදයට අදාළව පැසේජ් එකට අදාළව වැඩියෙන් මෙන්න ඉඩ ගන්නක් තියෙනවා. මේ අවුරුද්දේ 2025 2026 අවුරුද්දේ වැඩියෙන් මෙන්න ඉඩ ගන්නක් තියෙනවා නේනම්
crisis එකක් ගැන එහෙමත් නැත්නම් environment එක ගැන එහෙමත් නැත්නම් education එක ගැන එහෙමත් නැත්නම් technology එක ගැන මේවා පිළිබඳව තමයි ඔයා අන්තිම මොහොතේ බලාගෙන යන්න ඕනේ. මේවට විතරක් බලාගෙන ගියහම ඇතිද? ඉංග්‍රීසි වලට ඒකක් ගන්න පුළුවන්ද? අපෝ ඒක. ඉංග්‍රීසි වලට එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මම ඉස්සෙල්ලා කියපු පාඩම් ටික බලාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි මගේ අනුමාන පේපර් පැක් එක තියෙනවා. ඒකේ අනුමාන පේපර්ස් 10ක් දෙනවා. පේපර් එක වගේම අද පේපර්ස් 3ක් දෙනවා. මේක කරලා ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. එහෙනම් අනුමාන පැක් එක ගන්න කැමති කට්ටිය මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මගේ නම්බර එක YouTube එකේ පල්ලෙහාට ගියොත් ගන්න පුළුවන්. 070491 582 කියන නම්බර එකේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි වලට ගොඩක් රිසෝසස් මගේ YouTube channel එකේ තියෙනවා. පල්ලෙහාට ගිහලා බලන්න අනිවාර්යෙන් subscribe කරන්න. මේ වටිනා වීඩියෝ එක හෙට වෙන්න කලින් යාළුවන්ට share කරන්න. අනිවාර්යෙන්ම මේ අපේ පේපර් එකක් අදාළ නැත්නම් මම ආයේ වීඩියෝස් දාන්න නවත්තනවා. මේක ඔයා මාව විශ්වාස කරන්න එපා. ටෙස්ට් කරලා බලන්න. Don't trust me but test me. He's the Anumana king of Sri Lanka. Tomorrow's